කොම්පෝස්ට් හදන්න මාස ගාණක් බලන් ඉඳලා එපා වෙලාද? හිතන්න බලන්න. ඒ මුළු ක්‍රියාවලියම වේගවත් කරලා සති කිහිපයකින් ගෙවත්තේ අපද්‍රව්‍ය ටික සාරවත් පසක් බවට පත් කරන්න පුළුවන් කියලා. ඉතින් කොහොමද ඒක කරන්නේ? අපි මේ ක්‍රම ගැන ගැඹුරින් බලමු. ඉතින් ප්‍රශ්නේ හරිම සරලයි. මාස ගණන් බලාගෙන ඉන්නවද? නැත්නම් සති කිහිපයකින්ම ගෙවත්තට සාරවත් කොම්පෝස්ට් එකක් හදාගන්නවද? සාම්ප්‍රදායික ක්‍රමවල තියෙන ලොකුම හිසරද තමයි මේකට යන කාලය. ඒත් ඒක වෙනස් කරන්න පුරුවන්. උත්තරය ඇත්තටම පුදුම හිතනවා. සති 3යි. ඕ හරියටම ඇහුණා. දවස් 21කින් උසස්ම කොම්පෝස්ට්. ඉතින් කොහොමද මේ මැජික් එක වෙන්නේ? හරි. එහෙනම් අපි මේක හරියට රස කෑම වට්ටුරුවක් වගේ හිතමුකෝ. ඕනෙම හොඳ කෑමකට වගේ නියම කොම්පෝස්ට් එකකටත් මූලික අමුද්‍රව්‍ය ටික ඕන වෙනවා. අපි බලමු අපේ මේ කොම්පෝස්ට් පෑන්ට්‍රියට මොනවද ඕන වෙන්නේ කියලා. මෙතනදී ප්‍රධානම අමුද්‍රව්‍ය වර්ග දෙකක් තියෙනවා. දුඹුරු දේවල් සහ කොළ දේවල්. හිතන්නකෝ දුඹුරු දේවල්, ඒ කියන්නේ කාබන් බහුල දේවල් අපේ කොම්පෝස්ට් ගොඩේ ඉන්ධන වගේ. ඒක ක්ෂුද්‍ර ජීවීන්ට දිගුකල් පවතින ශක්තිය දෙනවා. අනිත් පැත්තෙන් කොළ දේවල්, ඒ කියන්නේ නයිට්‍රජන් බහුල දේවල් තමයි ගින්දර. ඒකෙන් තමයි ගොඩ රත් වෙලා වියෝජනය වේගවත් වෙන්නේ. ඉතින් මොනවද මේ දුඹුරු ද්‍රව්‍ය කියන්නේ? හිතන්නකෝ වේලුණු කොළ, පිදුරු, බඩිරිඟු ගස්, රටකජු ලිලි වගේ දේවල්. මේව තමයි කොම්පෝස්ට් ගොඩට දිගුකාලීන ශක්තිය, එහෙමත් නැත්නම් අර කිව්ව ඉන්ධන සපයන්නේ. හරි. දැන් කොළ ද්‍රව්‍ය පැත්තට හැරුණොත් මේවා තමයි අර වේගවත් ගින්දර දෙන දේවල්. ගෙවත්තේ වලපැලෑටි, කුස්සියේ එළවලු පළතුරු අපද්‍රව්‍ය සහ විශේෂයෙන්ම ගවගොම, කුකුල් පොහොර වගේ සත්ව පොහොර තමයි මේ ගණයට වැටෙන්නේ. මේවා තමයි කොම්පෝස්ට් එක රත් කරලා ක්‍රියාවලිය වේගවත් කරන්නේ. හරි. දැන් අපි මූලික අමුද්‍රව්‍ය ගැන දන්නවනේ. දැන් තමයි වැදගත්ම කොටසට එන්නේ. මේ මූලාශ්‍රයේ වේගවත් කොම්පෝස්ට් හදන්න පුළුවන් ප්‍රධාන ක්‍රම 4ක් ගැන විස්තර කරනවා. මෙන්න තියෙනවා ඒ වේගවත් වට්ටෝරු 4. මේ වගුව බැලුමම පේනවා පාවිච්චි කරන පොහොර වර්ගය කොච්චර වාරයක් පෙරලනවද, කොච්චර කල් යනවද සහ අන්තිමට ලැබෙන නයිට්‍රජන් ප්‍රමාණය. හරි. දැන් අපි මේක තව ටිකක් සරල කරලා බලමු. මේ වගුව දැක්ක ගමන් සමහර විට ටිකක් සංකීර්ණයි වගේ හිතෙන්න පුළුවන්. ඒත් කිසිම දෙයකට බය වෙන්න එපා. ගෙවතු වගාවට ආස කෙනෙක්ට මේ දත්ත ඇත්තදම ප්‍රායෝගිකව වැදගත් වෙන්නේ කොහොමද කියලා අපි දැන් සරලවම කඩලා බලමු. මුලින්ම බලමු කොම්පෝස්ට් එකේ සාරවත් බව. ඒ කියන්නේ නයිට්‍රජන් ප්‍රතිශතය. මේ ප්‍රස්ථාරය දිහා බැලුවම එකපාරටම පේන දෙයක් තමයි කුකුල් පොහොර පාවිච්චි කරපු ක්‍රම දෙකේම නයිට්‍රජන් ප්‍රතිශතය ගවගොම පාවිච්චි කරපුවට වඩා ගොඩක් වැඩි. බලන්න ඉහළ මාගේ, ඒ කියන්නේ 3.0ක ප්‍රතිශතයක්ම ලැබෙන්නේ කුකුල් පොහොර පාවිච්චි කරන අංක 2 ක්‍රමයෙන්. ඉතින් මෙතනදී මතක තියාගන්න ඕන ප්‍රධානම කාරණාව තමයි මේක ඇත්තටම සාරවත් කොම්පෝස්ට් එකක් ඕනේ නම් කුකුල් පොහොර තමයි හොඳම තේරීම. ඒකෙන් හැම වෙලේම වගේ ඉහළ නයිට්‍රජන් ප්‍රතිශතයක් ගන්න පුළුවන්. හරි. දැන් වේගය ගැන කතා කරමු. කොහොමද සතියක් යන වැඩක් සති 3කින් කරගන්නේ? රහස තියන්නේ පෙරලන එකේ. බලන්න මේ ප්‍රස්ථාරයෙන් පැහැදිලිවම පේනවා නිතර, ඒ කියන්නේ දවස් 5කට සැරයක් වගේ පෙරලනකොට කොම්පෝස්ට් හැදෙන කාලය හරියටම බාඩයකින් අඩු වෙනවා. එතකොට මේ මුළු ක්‍රියාවලියම පාලනය කරන්න අපේ අතේ ප්‍රධාන ලීවර දෙකක් තියෙනවා වගේ. එකක් තමයි පොහොර වර්ගය. සාරවත් බව වැඩි කරන්න නම් කුකුල් පොහොර. අනික පෙරලන වාර ගණන. වේගය වැඩි කරන්න නම් නිතර පෙරලන එක. හැබැයි මෙතන පොඩි දෙයක් තියෙනවා මතක තියාගන්න. වේගය වැඩි කරනකොට සාරවත් බව පොඩ්ඩක් අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි මෙතන තියෙන ට්‍රේඩ් ඔෆ් එක. හරි. දැන් අපි බලමු මේ ප්‍රොසෙස් එක තවත් දියුණු කරගන්න පුළුවන් රහස් අමුද්‍රව්‍ය වගේක් ගැන. මේවා හරියට අපේ කොම්පෝස්ට් එකට සුපුරි බලයක් දීලා බූස්ට් කරන ශුද්‍ර ජීවි මැජික් එකක් වගේ තමයි. මේක පියවර 3කින් හරිම සරලව කරන්න පුළුවන් දෙයක්. පළවෙනි පියවර වියෝජනය වේගවත් කරන්න මුලදීම බැක්ටීරියා සහ දිලීර වගේ වියෝජකීන් ටිකක් එකතු කරන්න එක. දෙවෙනි පියවර කොම්පෝස්ට් එක හොඳට හැදුනට පස්සේ නයිට්‍රජන් ප්‍රතිශතය තවත් වැඩි කරන්න නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා එකතු කරන්න. තුන්වෙනි පියවර ඒ වගේම මේරු කොම්පෝස්ට් එකට පොස්පරස් දිය කරන බැක්ටීරියා එකතු කරාම පැලවලට පස්සේ තියෙන පොස්පරස් ලේසියෙන්ම උරා ගන්න උදව් වෙනවා. තවත් විශේෂ ප්‍රෝටිප් එකක් තමයි සම්පූර්ණයෙන්ම හැදිලා ඉවර වුණු කොම්පෝස්ට් එකට ඇමිනෝ අම්ල වගේ දියර නයිට්‍රජන් පොහොරක් එකතු කරන එක. මේකෙන් කොම්පෝස්ට් එකේ පෝෂණ ගුණය තවත් ඉහළ නවන්න පුළුවන්. හොඳයි. දැන් මේ ඔක්කොම කරුණොත් එක්ක Tamanටම හරියන කොම්පෝස්ට් වටෝරුව හලාගන්න වෙලාව ඇවිල්ලා. හැබැයි ඒකට කලින් Tamanගෙම අහන්න ඕන වැදගත්ම ප්‍රශ්නයක් තියෙනවා.
මගේ ඇත්තම ඉලක්කය මොකක්ද? මෙතන තියෙන ප්‍රධාන තේරීම් දෙකක්. උපරිම වේගය තමයි ඕනේ නම් අංක 3 ක්‍රමය තෝරගන්න. දවස් 5කට සැරයක් පෙරලලා සති 3කින් කම්පෝස්ට් ගන්න පුළුවන්. හැබැයි උපරිම පෝෂණය තමයි ඉලක්කය නා. එතකොට අංක 2 ක්‍රමය තමයි හොඳම. කුකුල් පොහොර පාවිච්චි කරලා ටිකක් වැඩි කාලයක් ගියත් ඉහළම නයිට්‍රජන් ප්‍රතිශතය ඒ කියන්නේ 3.0ක ප්‍රතිශතයක්ම ලබා ගන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරපු ප්‍රධානම දේවල් ටික ඉක්මනට මතක් කරගමුද? 1. සාරවත් බවට කුකුල් පොහොර. 2. වේගයට නිතර පෙරලන එක. 3. සුපිරි ප්‍රතිඵලවලට ශුද්ධජීවී බූස්ටර්. සහ 4 වෙනි වැදගත්ම දේ මේක හැම වෙලේම වේගයයි සාරවත් බවයි අතර තියෙන බැලන්ස් එක. එහෙනම් අවසාන ප්‍රශ්නය මේකයි. වේගයද සාරවත් බවද තමන්ගේ පරිපූර්ණ කොම්පෝස්ට් එකේ තිබිය යුත්තේ මොකක්ද? ඒ තීරණය දැන් තමන්ගේ අතේ.